ආයුබෝවන් අපත් සමග එකතු වී සිටින සියලුම දෙනාට සුබ දවසක්. විශ්ව ලංකා ඇස්ට්‍රොලොජි නාලිකාවට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. 2026 වර්ෂයේ පෙබරවාරි මාසය ඔබට කෙසේ බලපාවිද? මෙම 2026 වර්ෂයේ දෙවන මාසය වන පෙබරවාරි මාසය වෘෂභ ලග්න ඔබට කොහොමද කියලා දැන් අපි විමසා බලමු. ඊට ප්‍රථම ඔබ අපගේ නාලිකාව තවමත් සබස්ක්‍රයිබ් කර නැත්නම් සබස්ක්‍රයිබ් කර මෙම වීඩියෝ හොඳ නම් ලයික් කරන මෙන් ආදරයෙන් සහ කරුණාවෙන් ඉල්ලා සිටිමු. වෘෂභ ලග්න ඔබගේ ලග්නය අනුව ග්‍රහයන් පිහිටා ඇති ආකාරය ගැන බලද්දී දෙවැන්න තුල ගුරු ග්‍රහයාත්, තුන්වැන්නේ සඳු ග්‍රහයාත්, හතරවැන්නේ කේතු ග්‍රහයාත්, රවි බුධ කුජ සිකුරු යන ග්‍රහයන් ඔබගේ නවවන භාවය තුලත් රාහු ග්‍රහයා දසවන භාවයේත් සෙනසුරු 11 වන භාවයේත් ගෝචර වනු ලබනවා මෙම කාලය තුල. විශේෂයෙන් චතුර්ග්‍රහ යෝගයක් නිර්මාණය වී තිබෙනවා මෙම අවස්ථාවේ ඔබේ නවවන භාවය තුල. ඔබගේ ලග්නාධිපති වන සිකුරු ග්‍රහයා සිටිනවා ඒ අතර. ඒ වගේම ධනස්ථානාධිපති මෙන්ම විද්‍යාස්ථානාධිපති වන බුධ ග්‍රහයාත් සිටිනවා එම ස්ථානයේ. ඔබගේ හතරවැන්නාධිපති වන රවි ග්‍රහයාද සිටිනවා නවවන භාවය තුල. එමෙන්ම කුජ ග්‍රහයා උච්ච බලවත්ව සතර දීප ජය යෝගයේ උදා කරමින් ගෝචරව බලවත්ව සිටිනවා භාග්‍යස්ථානයේ පුණ්‍යස්ථානය වන නවවන භාවය තුල. මෙම ග්‍රහ පීඨීම ඉතා සුබඵල උදා කරන පීඨීමක් වනවා වෘෂභ ලග්න ඔබට මෙම පෙබරවාරි මාසය තුල. හත්වැන්නාධිපති මෙන්ම 12 වැන්නාධිපති වන කුජ ග්‍රහයා පෙබරවාරි 23 වන දින දක්වා ගෝචරව ගමන් කරනවා උච්චව බලවත්ව සතර දීප ජය යෝගයේ උදා කරමින්. මේ ඊටාම සුබයි. ඔබට ලැබීම් වලට, විදේශ ගමන් වලට, විදේශ අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට, ඒ වගේම විදේශ රැකියාව සඳහා පිටත්ව යාමට, විදේශවල රැකියාවල යෙදී සිටින වෘෂභ ලග්න හිමියන්ටත් සුබයි මෙම කාලය. එමෙන්ම හත්වැන්නාධිපති කියන්නේ විවාහ ස්ථානයේ අධිපති. ඉතින් විවාහ ස්ථානාධිපති බලවත් වීම නිසා විවාහ කටයුතු වලටත් සුබයි මෙම කාල සීමාව. විවාහ සම්බන්ධ යම් යම් ගැටලු ප්‍රශ්න පැවතියා නම් ඒවාත් निराකරණය වන අවධියක් වෙනවා මෙම කාලය තුල. ඒ වගේම අලුතෙන් මංගල යෝජනා ඉදිරිපත් වෙන කාලයක්ද වෙනවා මෙම කාලවකවානුව. එමෙන්ම හවුල් ව්‍යාපාර ආදියටත් හවුල් ව්‍යාපාර ආරම්භ කිරීමටත් සුබ කාලයක් වෙනවා මෙම කාල සීමාව ඔබට. එමෙන්ම ඔබගේ ධනස්ථානය වන දෙවැන්න සහ විද්‍යාස්ථානය වන පස්වැන්න අධිපති වන බුධ ග්‍රහයාත් ඉන්නවා පෙබරවාරි 3 වන දින දක්වා නවවන භාවයේ. එයත් ඔබට සුබයි. ධනය මිල මුදල් ලැබීම අතින් සහ අධ්‍යාපන කටයුතු සඳහා ධනස්ථානාධිපති පුණ්‍යස්ථානයේ ගමන් කිරීම ඉතා සුබයි. ධනය මිල මුදල් වස්තු ආදිය ලැබීමට මෙම කාලය ඔබට ඉතාම සුබයි. ඒ වගේම අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් සුබයි මෙම කාල සීමාව. ඉන්පසු බුධ ග්‍රහයා පෙබරවාරි 3 වන දිනෙන් පසුව කුම්භ රාශි ගත වෙනවා. එතන රාහු ග්‍රහයා සිටිනවා මූල ත්‍රිකෝණ බලයෙන් යුතුව බලවත්ව. එයත් සුබ තත්වයක් තමයි උදා කරන්නේ වෘෂභ ලග්න ඔබට. එමෙන්ම වෘෂභ ලග්න ඔබගේ හතරවැන්න ආධිපති වන රාජකාරක රවි ග්‍රහයාත් සිටිනවා ඔබගේ පුණ්‍ය ස්ථානය වන නවවන භාවය තුල පෙබරවාරි 13 වෙනි දින දක්වා. එයත් සුබ තත්වයක් තමයි උදා කරන්නේ ඔබට. පෙබරවාරි 13න් පසුව රවි ග්‍රහයා කුම්භ රාශි ගත වී එම ස්ථානයේ මූල ත්‍රිකෝණ බලයෙන් බලවත් වී සිටින රාහු ග්‍රහයාත් සමග යෝග වනු ලබනවා. ඒ අනුව රාජ්‍ය අනුග්‍රහය රාජ්‍ය තාන්ත්‍රික දේවලට සුබ වෙනවා මෙම කාලය ඔබට. ඒ වගේම ඔබගේ ලග්නාධිපති වන සිකුරු ග්‍රහයා ගෝචරව සිටිනවා පෙබරවාරි 6 වන දින දක්වා පුණ්‍යස්ථානය වන නවවන භාවයේ.
ඉන්පසුව සිකුරු ගෝචරව පැමිණෙනවා ඔබගේ රැකී රක්ෂා ස්ථානය මෙන්ම කර්මස්ථානය වන දසවන භාවයට. ඔබගේ ලග්නාධිපති සිකුරු ග්‍රහයා රැකියා ස්ථානයේ ගමන් කිරීම ඊටාම සුබයි ඔබට. රැකියාවේ දියුණුව, ව්‍යාපාරවලින් දියුණුව ඇති කරනවා මෙම කාලවකවානුව තුල. රැකියාවේ උසස් වීම අපේක්ෂාවෙන් සිටියා නම් ඒවා ඉටු වෙන කාලයක් වෙනවා මෙම කාලවකවානුව. යම්කිසි ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් ඒවා සාර්ථක කර ගැනීමට හැකි වෙනවා ඔබට මෙම කාල සීමාව තුළ. එමෙන්ම දසවැන්නේ ගමන් කරන සිකුරු දකිනවා ඔබගේ හතරවැන්න. හතරවැන්න යනු ගෙවල් දොරවල්, ඉඩකඩම්, යාන වාහන ගැන ආදිය කියවෙන තැනයි. ඒ අනුව ඔබගේ ගෙවල් දොරවල් අලංකරණය කිරීම, අලුත් වැඩියා කිරීම, අලුතෙන් ගෙයක් සෑදීමට පටන් ගැනීම ආදී කරුණු වලට සුබයි මෙම කාලවකවානුව. ඒ වගේම දෙවැන්න වන ධනස්ථානයත් දකිනවා සිකුරු ග්‍රහයා දසවැන්න තුල සිටිමින්. එයත් ධනෙ ලැබීමට සුබ තත්ත්වයක් තමයි පෙන්눔 කරන්නේ ඔබට. ඒ වගේම වෘෂභ ලග්න ඔබගේ යෝගකාරක ග්‍රහයා වන සෙනසුරු ග්‍රහයා සියලුම ලැබීම් ලබා දෙන අයස්ථානය වන 11 වන භාවයේ ගෝචරව ගමන් කරනවා මෙම කාල සීමාව තුළ. සෙනසුරු වෙනත් ලග්න වලට අසුබ ඵල උදා කෙරුවත් අසුබ ඵල උදා කරන්නේ නැහැ වෘෂභ ලග්න ඔබට. ඒ මොකද කියනවා නම් ඔබට සියලුම සුබඵල උදා කරන යෝගකාරක ග්‍රහයා වන හින්දායි. ඒ වගේම පෙරපින් ගැන කියවෙන, උසස් අධ්‍යාපනය ගැන කියවෙන, විදේශ ගමන් ගැන කියවෙන, නවවන භාවය මෙන්ම රැකී රක්ෂා ගැන කියවෙන, පිය පාර්ශවය ගැන කියවෙන, කර්මස්ථානය නැත්නම් දසවන භාවයේ අධිපති වන සෙනසුරු ග්‍රහයා අයස්ථානයේ ගමන් කිරීම ඊටාම සුබයි වෘෂභ ලග්න ඔබට. උත්සාහයෙන් උනන්දුවෙන් වේස මහන්සි වී වැඩ කරන අයට සුබඵල වැඩියෙන් උදා වේවි මෙම කාලය තුල. සෙනසුරු නිවෘත්තව තමන්ගේම නැකතක තමයි ගමන් කරන්නේ බලවත්ව සියලුම ලැබීම් ලබා දෙන අයස්ථානයේ මෙම කාලවකවානුව තුල. ලැබීම් ගැන කියද්දී මිල මුදල්, රැකියා, දේපල, වස්තුව, ඉඩකඩම්, යාන වාහන ආදිය මේ සියලුම දේ ලැබීම් වලට අයිති වන නිසා මේ සියලු දේ නැතත් මේවායින් කීපයක් හෝ ලැබේවි සෙනසුරු තමන්ගේම නැකතක බලවත්ව ගමන් කිරීම තුලින්. ඒ වගේම සෙනසුරු ග්‍රහයා විදේශ ගමන්, විදේශ කටයුතු සම්බන්ධ නවවැන්න අධිපතියා මෙන්ම රැකියා සම්බන්ධ දසවැන්න අධිපතියාද වෙනවා. මේ නිසා විදේශ ගමන් යාමට, විදේශ රැකියා සඳහා යාමට, විදේශ කටයුතු වල සම්බන්ධ වීමට, විදේශයේ සමග ගනුදෙනු කිරීමට මඟ පෑදේවි මෙම කාලවකවානුව තුල ඔබට. එමෙන්ම වෘෂභ ලග්න ඔබ සෙනසුරු මහදසා, සෙනසුරු අන්තර්දසා හෝ සෙනසුරු විදසා ගත කරනවා නම් සුබඵල වැඩියෙන් ලබා දේවි ඔබට. ඒ වගේම ඔබගේ ලග්නාධිපති සිකුරුගේ මහදසා, අන්තර්දසා, විදසා ගත කරන අයටත්, බුධගේ මහදසා, අන්තර්දසා, විදසා ගත කරන අයටත් සුබයි මෙම කාල සීමාව. ඒ වගේම වෘෂභ ලග්න ඔබගේ පූර්ව පුණ්‍යස්ථානාධිපති වන බුධ ග්‍රහයාත් දසවන භාවය වන කුම්භ රාශියේ ගෝචර වෙනවා පෙබරවාරි 3 වන දිනෙන් පසුව. එමෙන්ම බුධ ග්‍රහයා දෙවැන්න වන ධනස්ථානයේ අධිපතිද වෙනවා. ධනස්ථානාධිපති රැකියා ස්ථානයේ වන දසවැන්නේ ගමන් කිරීමත් සුබයි ඔබට. රැකියා ව්‍යාපාර ආදීන් ලාභ ප්‍රයෝජන, මිල මුදල්, ධනය ආදිය ලැබීමට හේතුවක් වනවා මෙම කාලය. එමෙන්ම වෘෂභ ලග්න ඔබට සියලුම ලැබීම් ලබා දෙන අයස්ථානය වන 11 වෙනි අධිපති ගුරු ග්‍රහයා ඔබගේ ධනස්ථානයේ සිටිනවා. අයස්ථානාධිපති ධනස්ථානයේ සිටීම හදිසි ධන ලාභ ලැබෙන ධන යෝගයක් වශයෙන්ද සැලකුණු ලබනවා. කොහොම නමුත් මෙම 2026 වර්ෂයේ පෙබරවාරි මාසය වෘෂභ ලග්න ඔබට හැම අතින්ම සුබඵල උදා කරන මාසයක් වශයෙන් තමයි හඳුන්වන්නට පුළුවන්. කොහොම නමුත් වෘෂභ ලග්න ඔබට පෙබරවාරි මාසය ගැන මේ ගෙනෙන ලද පලාපල විස්තරය
සමස්තයක් වශයෙන් පොදු පලාපල කතනයක් බැවින් වෘෂභ ලග්න ඔබගේ උප්පත්ති කේන්ද්‍රය තුල පිහිටා ඇති ග්‍රහයන්ගේ බල දුබලතා ග්‍රහ දෘෂ්ටි සහ ඔබ ගත කරන මහදසා අන්තර්දසා විදසා අනුව යම් යම් වෙනස් වීම් ඇතිවීමට පුළුවනි. ඔබට ඒ සම්බන්ධයෙන් සැකයක් හෝ යම්කිසි අපල තත්ත්වයක් ඇතැයි කියා සිතෙනවා නම් ඔබගේ ජන්ම පත්‍රය උගත් ජ්‍යොතිෂ වේදියෙකු ලවා පරීක්ෂා කර උපදෙස් ලබා ගන්න. ඒ වගේම ඔබ අපගේ නාලිකාව තවමත් සබ්ස්ක්‍රයිබ් කර නැත්නම් සබ්ස්ක්‍රයිබ් කර මෙම වීඩියෝ එක හොඳ නම් ලයික් කරන මෙන් ආදරයෙන් සහ කරුණාවෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට ස්තුතියි. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.